ආයුබෝවන් අපස සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මයේ විශේෂයට අදාළව බහුවර්ණ ප්‍රශ්න 50ක් අපි අවස්ථා පහකදී සාකච්ඡා කළා බොහොම විස්තරාත්මකවම. ඒ තුලින් ඔබට ඔබේ දැනුම වැඩි කරගන්න, අමතක වෙච්ච කරුණු මතක් කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඔබට පොරොන්දු වෙච්ච ආකාරයටම නැවතත් කෙටි ප්‍රශ්න 60ක් ඔබත් එක්ක සාකච්ඡා කරන්න තමයි අපි අද දවසෙත් බලාපොරොත්තු වෙන්නේ. ඒ කෙටි ප්‍රශ්න සහ පිළිතුරුත් හොඳින් අධ්‍යයනය කරලා මතකයේ තියාගෙන තමන්ගේ මේ බුද්ධ ධර්මයේ විශේෂයට අදාළ ප්‍රශ්න පත්‍රයට හොඳින් මුහුණ දෙන හැටියට මතක් කරනවා. පළවෙනි ප්‍රශ්නේ තමයි බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනයේ ලෙස ප්‍රකට සූත්‍රයේ නම කුමක්ද? පිළිතුර තමයි ධම්මචක්කප්පවත්තන සූත්‍රය. එහෙම නැත්නම් අපි කියනවා ධම්සක් පැවතුම් සූත්‍රය කියලා. ඒතර බුදුරජාණන් වහන්සේගේ පළවෙනි ධර්ම දේශනාව තමයි මේ ධම්සක් පැවතුම් සූත්‍රය. බරණැස ඉසිපතන මිගදායේදී පස්වග මහණුන් අරබයා තමයි දේශනා කළේ. දෙවැනි ප්‍රශ්නය බුදුදහමේ ඉගැන්වෙන ප්‍රධාන භාවනා ක්‍රම දෙක කවරේද? පිළිතුර තමයි සමත භාවනාව හා විදර්ශනා භාවනාව. සමත භාවනාව කියලා කියන්නේ චිත්තං සමේතීති සමතෝ, සිත සංසුන් කරන භාවනාව තමයි සමත භාවනාව. විශේෂයෙන් පස්සතීති විපස්සනා, විපස්සනා භාවනාව කියලා කියන්නේ විශේෂ වශයෙන් දකිනවා බලනවා කියන අර්ථයයි. තුන්වෙනි ප්‍රශ්නේ යෝ ධම්මං පස්සති සෝ පටිච්ච සමුප්පාදං පස්සති. මෙම පාඨයේ අදහස ලියන්න. යෝ ධම්මං පස්සති කියලා කියන්නේ යමෙක් ධර්මය දකීද සෝ පටිච්ච සමුප්පාදං පස්සති, හෙතෙම පටිච්ච සමුප්පාදය දකි. මේක තමයි මේ පාඨයේ අර්ථය වෙන්නේ. හතරවෙනි ප්‍රශ්නේ චතු අප්පමඤ්ඤා දක්වන්න. චතු අප්පමඤ්ඤා කියපු ගමන් ටිකක් නුහුරු නුපුරුදු බවක් මේ දරුවන්ට දැනේ. චතු අප්පමඤ්ඤා කියනවට වඩා ඔබට මම මෙහෙම කිව්වොත් ඔබට උත්තරේ මතක් වෙයි. සතර බ්‍රහ්ම විහරණ, එහෙම නැත්නම් සිව් බඹ විහරණ කියපු ගමන් ඔබ උත්තරේ දන්නවා. මොනවද ඒ? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන මේ කාරණා හතර. ඉතින් අපිට විභාගවලදී සතර බ්‍රහ්ම විහරණ කියන්නේ නැතුව චතු අප්පමඤ්ඤා කියන වචනෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ නිසා අපි වචන ගැන සැලකිලිමත් වෙන්නට අවශ්‍ය වෙනවා. පස්වෙනි ප්‍රශ්නය නහි වේරේන වේරාණි සම්මන්තිද කුදාචන අවේරේනච සම්මන්ති ඒස ධම්මෝ සනන්තනෝ. මෙම ගාථාවේ අදහස ලියන්න. ତර මේ ගාථාවේ අර්ථය තමයි වෛරයෙන් වෛරය නොසංසිඳේ, අවෛරයෙන්ම වෛරය සංසිඳේ. මෙය ලොව සනාතන ධර්මතාවකි. මේක තමයි මේ ගාථාවේ සරල අදහස වෙන්නේ. හයවෙනි ප්‍රශ්නේ සතර ආරුප්ප නම් කරන්න. තොර අපි අර කලින් කතා කළා වගේම චතු අප්පමඤ්ඤා කියනවා වගේම මේ සතර ආරුප්ප කියන වචනෙත් අපිට මුණ ගැහෙන්නේ සම 40 කර්මස්ථාන වලදී. තොර සතර ආරුප්ප කියලා කියන්නේ අරූපාවචර ධාන හතරටයි. අරූපාවචර ධාන හතර තමයි ආකාසානං ඡායතනය, විඥානං ඡායතනය, ආකින්චඤ්ඤායතනය සහ නේව සංඥා නා සංඥායතනය. හත්වෙනි ප්‍රශ්නය ජාතක කතා පාදක කොට
කෝට්ටේ යුගයේදී ලියවුණු කාව්‍ය ග්‍රන්ථ දෙකක් ලියා දක්වන්න. එතකොට ජාතක කතා පදනම් කරගෙන කෝට්ටේ යුගයේදී ලියවිච්ච කවි පොත් දෙකක් තමයි අපෙන් අහන්නේ. එකක් තමයි කාව්‍ය ශේඛරය කියලා කියන්නේ. ජාතක පොතේ එන සත්තු භත්ත ජාතකය පදනම් කරගෙන තමයි කාව්‍ය ශේඛරය ලියවෙන්නේ තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ අතින්. දෙවෙනි පොත තමයි ගුත්තිල කාව්‍ය කියලා කියන්නේ. ගුත්තිල කාව්‍ය ලියවෙන්නේ ගුත්තිල ජාතකයේ පදනම් කරගෙන වෑත්තෑවේ හාමුදුරුවන්ගේ අතින්. 8 වෙනි ප්‍රශ්නය බුදු දහමේ දැක්වෙන පරිදි සිත කිලිටි කරන අකුසල මූල 3 නම් කරන්න. පිළිතුර තමයි ලෝභ, ද්වේෂ, මෝහ. 9 වෙනි ප්‍රශ්නය අනුරාධපුර යුගයේ රාජ්‍ය පාලකයන් දෙදෙනෙකු වූ වළගම්බා සහ මහසෙන් යන රජවරුන් විසින් ඉදිකළ ස්තූප දෙකේ නම් ලියන්න. වළගම්බා රජතුමා ඉදිකරපු ස්තූපය තමයි අභයගිරි ස්තූපය. මහසෙන් රජතුමා ඉදිකරපු ස්තූපය තමයි ජේතවනාරාමය. 10 වෙනි ප්‍රශ්නය සතර සතිපට්ඨානය ලියා දක්වන්න. සතර සතිපට්ඨානය කියලා කියන්නේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව හා ධම්මානුපස්සනාවයි. කායානුපස්සනාව කියලා කියන්නේ කය අනුව බැලීම, වේදනානුපස්සනාව කියලා කියන්නේ වේදනාව අනුව බැලීම, චිත්තානුපස්සනාව කියලා කියන්නේ සිත අනුව බැලීම, ධම්මානුපස්සනාව කියලා කියන්නේ ධර්මය අනුව බැලීමයි. 11 වෙනි ප්‍රශ්නය සිදුහත් කුමරු දුටු සතර පෙර නිමිති මොනවාද? පිළිතුර තමයි මහල්ලෙක්, ලෙඩෙක්, මලකඳක් සහ පැවිදි රූපයක්. 12 වෙනි ප්‍රශ්නය ආර්ය සත්‍ය 4 නම් කරන්න. පිළිතුර තමයි දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. 13 වෙනි ප්‍රශ්නය ඉරියව් අනුව බුද්ධ ප්‍රතිමා බෙදා දක්වන වර්ග 3 නම් කරන්න. පිළිතුර තමයි හිටි පිළිම, හිඳි පිළිම, සැතපෙන පිළිම, එහෙම නැත්නම් ඔත් පිළිම කියලත් සඳහන් කරනවා. 14 වෙනි ප්‍රශ්නය සිදුහත් කුමාරයාට ශිල්ප ශාස්ත්‍ර ඉගැන්වූ බමුණු පඬිවරයාගේ නම කුමක්ද? පිළිතුර තමයි සර්වමිත්‍ර බමුණා. 15 වෙනි ප්‍රශ්නය බුද්ධ වචනයට අනුව රෝග දෙආකාරයකි. ඒ මොනවාද? පිළිතුර තමයි කායික රෝග, මානසික රෝග. 16 වෙනි ප්‍රශ්නය පූජාවලිය හා සද්ධර්ම රත්නාවලිය යන ධර්ම ග්‍රන්ථ රචනා කළ කතුවරුන්ගේ නම් ලියන්න. එතකොට මේ කියන පොත් දෙකම ලියවෙන්නේ දඹදෙණි යුගය තුල. පූජාවලිය කියන පොත මයුරපාද පිරිවෙන්පති බුද්ධ පුත්‍ර හාමුදුරුවෝ තමයි රචනා කරන්නේ. සද්ධර්ම රත්නාවලිය ධර්මසේන හාමුදුරුවෝ අතින් තමයි රචනා වෙන්නේ. 17 වෙනි ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේගේ චරිතයෙන් ප්‍රකට වන තාදී ගුණය යනු කුමක්ද? කොට බුදුරජාණන් වහන්සේ තුල පැවතිච්ච විශිෂ්ට ගුණයක් තමයි තාදී ගුණය කියලා කියන්නේ. තාදී ගුණය කියලා කියන්නේ
අටලෝ දහමින් කම්පා නොවීමේ ගුණයට. තවදුරටත් කියනවා නම් ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප්‍රශංසා, දුක, සැප කියන මේ කිසිවකින්ම කම්පා නොවන ස්වභාවයට තමයි තාදී ගුණය කියලා කියන්නේ. 18 වෙනි ප්‍රශ්නය සතර සංග්‍රහ වස්තු නම් කරන්න. පිළිතුර තමයි දානය, ප්‍රිය වචනය, සමානාත්මතාව හා අර්ථචර්යාව. 19 වෙනි ප්‍රශ්නය චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. මෙම පාඨයේ තේරුම කුමක්ද? මේ පාඨයේ තේරුම තමයි මහණෙනි මම චේතනාව කර්මය යයි වදාරමි. 20 වෙනි ප්‍රශ්නය පුස්තකාරූඪ සංගීතය එනමින් හැඳින්වෙන්නේ කුමක් නිසාද? එතකොට මේ සංගායනාව පිළිබඳව කරුණු කීපයක් අපි දැනගන්නට ඕන. එකක් තමයි ථේරවාදී 4 වෙනි ධර්ම සංගායනාව තමයි ලංකාවේ මාතලේ අලු විහාරෙදී පැවැත්වුණේ. එතකොට මේ සංගායනාව තුලදී මෙතෙක් කලක් කටපාඩමින් පවත්වගෙන ආපු ත්‍රිපිටකය පුස්කොළ පොත්වල ලියවුනේ මේ සංගායනාව තුලදී. අන්න ඒ නිසා තමයි මේ සංගායනාවට පුස්තකාරූඪ සංගීතය කියලා ප්‍රකාශ කරන්නේ. 21 වෙනි ප්‍රශ්නය අනුරාධපුර යුගයේ නිර්මාණය කරන ලද සඳකඩ පහණෙහි දැකිය හැකි සත්ව රූප 4 නම් කරන්න. පිළිතුර තමයි ඇතා, අශ්වයා, සිංහයා සහ ගවයා. 22 වන ප්‍රශ්නය තමයි දස පාරමිතා නම් කරන්න. පිළිතුර තමයි දාන පාරමිතාව, සීල පාරමිතාව, නෙක්ඛම්ම පාරමිතාව, ප්‍රඥා පාරමිතාව, වීර්ය පාරමිතාව, ශාන්ති පාරමිතාව, සත්‍ය පාරමිතාව, අදිෂ්ඨාන පාරමිතාව, මෛත්‍රී පාරමිතාව සහ උපේක්ෂා පාරමිතාව. 23 වෙනි ප්‍රශ්නය පළමු ධර්ම සංගීතයට බලපෑ සුභද්‍ර භික්ෂුවගේ ප්‍රකාශය ලියන්න. පිළිතුර තමයි ඇවැත්නි නොහඬන්න, නොඇලපෙන්න. අපි ඒ මහා ශ්‍රමණයාගෙන් මිදුණෝ වෙමු. මෙය කැපය, මෙය අකපයයි කීමෙන් අපි උපද්‍රවයට පත් වූ වෙමු. දැන් අපට යමක් කැමතිනම් එය කරන්නෙමු, අකමැතිනම් නොකරන්නෙමු. 24 වෙනි ප්‍රශ්නය ගර්භයේ හැඩය අනුව ස්තූප ප්‍රධාන වශයෙන් ආකාර 6කට බෙදා දැක්වේ. නම් කරන්න. පිළිතුර තමයි ඝණ්ඨාකාර, ඝටාකාර, බුබ්බුලාකාර, ධාන්‍යාකාර, පද්මාකාර, ආමලකාකාර. 25 වෙනි ප්‍රශ්නය සත් සතිය නම් කරන්න. පිළිතුර තමයි බෝරුක මුල, අනිමිස ලෝචන පූජාව, රුවන් සක්මන, රුවන්ගෙයි වැඩ සිටීම, අජපල් නුගරුක මුල, මුච්චලින්ද නාගධරණය සහ රාජායතන කිරිපලු නුගරුක මුල. 26 වෙනි ප්‍රශ්නය කලාත්මකම බෝධිගරය හමුව ඇත්තේ කොතැනකින්ද? පිළිතුර තමයි කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිල්ලග්ගම කියන ප්‍රදේශයේ. 27 වෙනි ප්‍රශ්නය අනුරාධපුර යුගයට අයත් සිතුවම් දැකිය හැකි පැරණිතම ස්ථාන දෙකක් ලියන්න. පිළිතුර තමයි සීගිරිය සහ හිඳගල. 28 වෙනි ප්‍රශ්නය මා අනන්ත බුදුගුණ කියන්නට ගන්නා මෙම උත්සාහය
නෙළුම් හුයකින් පිනිබිඳු අමුණා පැළඳීමට ගන්නා උත්සාහයක් වැනිය. මෙම අදහස ඇතුළත් කාව්‍ය හමුවන කෘතිය කුමක්ද? පිළිතුර තමයි මුව දෙව්දාවත. මුව දෙව්දාවත කියලා කියන්නේ පොළොන්නරු යුගයේ ලියවුණු ගී කාව්‍යයක්. මේ හා සමානවම ලියවිච්ච තවත් ගී කාව්‍යයක් තමයි සසදාවත කියලා කියන්නේ. ඒතර මුව දෙව්දාවත කියන කාව්‍ය කෘතියට පදනම් කරගෙන තියෙන්නේ මකාදේව ජාතකයයි. සසදාවත කියන ගී කාව්‍යයට පදනම් කරගෙන තියෙන්නේ සස ජාතකයයි. මේ අමතර කරුණොත් මතකයේ තියාගන්න. 29 වෙනි ප්‍රශ්නය වැලිවිට සරණංකර හිමියන් ඇතුළු භික්ෂු පිරිස උපසම්පදා වූයේ කිනම් වසරකද? පිළිතුර තමයි 1753. එතකොට ලංකාව තුල කිසිදු උපසම්පදා භික්ෂුවක් හොයාගන්න නොහැකි වෙච්ච කාල වකවානුව තුලදී සියම් දේශයෙන් උපාලි තෙරුන් ඇතුළු භික්ෂුන් වහන්සේලා 29 ලංකාවට වැඩම කරලා තමයි නැවත ලංකාව තුල උපසම්පදාව පිහිටවන්නට යෙදුනේ. ඒ 1753 වර්ෂය තුල. 30 වෙනි ප්‍රශ්නය ස්තූපයක අංග නම් කරන්න. පිළිතුර තමයි තුන්මහල් පේසාව, ගර්භය, හතරැස් කොටුව, දේවතා කොටුව, කොත් කැරැල්ල, කොත සහ චූඩාමාණික්කය. 31 වෙනි ප්‍රශ්නය ලංකාවේ ලියවී ඇති මහා කාව්‍ය දෙක නම් කරන්න. පිළිතුර තමයි පළවෙනි මහා කාව්‍ය තමයි කව්සිළුමිණ කියලා කියන්නේ. දඹදෙණි යුගයේදී දෙවන පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමා අතින් තමයි කව්සිළුමිණ ලියවෙන්නේ කුස ජාතකය පදනම් කරගෙන. දෙවැනියට ලංකාවේ ලියවිච්ච මහා කාව්‍ය තමයි කාව්‍ය ශේඛරය කියලා කියන්නේ කෝට්ටේ යුගයේදී තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ තමයි මේ මහා කාව්‍ය රචනා කරන්නේ සත්තු භත්ත ජාතකය පදනම් කරගෙන. 32 වෙනි ප්‍රශ්නය එංගලන්තයේ පාලි ග්‍රන්ථ සමාගම පිහිටුවා ගනු ලැබුවේ කවුරුන් විසින්ද? පිළිතුර තමයි රීස් ඩේවිඩ්ස් කියන පඬිතුමා විසින්. 33 වෙනි ප්‍රශ්නය විපාක දෙන කාලය අනුව කර්මය සතරාකාරය ඒවා නම් කරන්න. පිළිතුර තමයි දිට්ඨ ධම්ම වේදනීය කර්ම, උපපජ්ජ වේදනීය කර්ම, අපරාපරිය වේදනීය කර්ම සහ අහෝසි කර්ම. දිට්ඨ ධම්ම වේදනීය කර්ම කියලා කියන්නේ මෙලවදීම විපාක දෙන කර්ම. උපපජ්ජ වේදනීය කර්ම කියලා කියන්නේ ඊළඟ භවයේදී විපාක දෙන කර්ම. අපරාපරිය වේදනීය කර්ම කියලා කියන්නේ දෙවැනි භවයේ ඉඳලා නිවන් දක්නා භවයේ දක්වාම කිසියම් වූ භවයකදී විපාක දෙන කර්ම. අහෝසි කර්ම කියලා කියන්නේ විපාක නොදී අවසන්ව යන කර්ම වලටයි. 34 වෙනි ප්‍රශ්නය සීලයේ ආනිසංස පහ මොනවාද? පිළිතුර තමයි මහත් වූ භෝග සම්පත් ලැබීම, කීර්තිය පැතිරීම, ඕනෑම පිරිසක් මැදට නිර්භයව එළඹීමට හැකිවීම, සිහිමුලා නොවී කලුරිය කිරීම, මරණින් මතු සුගතියෙහි උපත ලැබීම. 35 වෙනි ප්‍රශ්නය භාවනාවට පිවිසෙන තැනැත්තා සපුරා ගත යුතු පූර්ව අවශ්‍යතා මොනවාද? පිළිතුර තමයි කල්යාණ මිත්‍ර ඇසුර, සිල්වත් වීම, ධර්ම ශ්‍රවණය, වීර්ය සහ ප්‍රඥාව ඇති කර ගැනීම. 36 වෙනි ප්‍රශ්නය බැමිණිතියා සාය නම් නියඟ ඇති වූයේ කුමන රාජ්‍ය සමයේදීද? පිළිතුර තමයි වලගම්බා රාජ්‍ය සමය
තුලදී. 37 වෙනි ප්‍රශ්නය කනිෂ්ක ධර්ම සංගායනාවේ ප්‍රතිඵල පෙන්වා දෙන්න. එතකොට ಭಾರತයේ තුල පැවතිච්ච 4 වෙනි ධර්ම සංගායනාව තමයි මේ කනිෂ්ක ධර්ම සංගායනාව කියලා කියන්නේ. මේ සංගායනාව තේරවාදී සංගායනාවක් නෙමෙයි. මහායාන එහෙම නැත්නම් සර්වාස්තිවාදී ධර්ම සංගායනාවක්. ඒතර මේ සංගායනාව තුලදී ලැබිච්ච ප්‍රතිඵල අපිට කීපයක් හඳුනා ගන්න පුළුවන්. පළවෙනි එක තමයි සූත්‍ර විනය අභිධර්මය කියන ත්‍රිපිටකයට විභාෂා නමින් සර්වාස්තිවාදී අටුවා ග්‍රන්ථ සම්පාදනය කිරීම. ඒ අනුව සූත්‍ර පිටකයට උපදේශ ශාස්ත්‍ර නමින්, විනය පිටකයට විනය විභාෂා නමින්, අභිධර්ම පිටකයට අභිධර්ම විභාෂා නමින් අටුවා සම්පාදනය කළා. ඒක තමයි පළවෙනි ප්‍රතිඵලය. දෙවෙනි ප්‍රතිඵලය තමයි මේ අටුවා ග්‍රන්ථ තඹපත් ඉරුවල ලියලා සෙල්මුහා මංජුසාවක දාලා ස්තූපයක තැන්පත් කරන්න කටයුතු කළා තියෙනවා. තොර සෙල්මුහා මංජුසාවක කියලා කියන්නේ ගලින් කරන ලද පෙට්ටියක් වැනි යමක් නිර්මාණය කරලා ඒක තමයි ස්තූපයක තැන්පත් කළා තියෙන්නේ. තුන්වෙනි ප්‍රතිඵලය තමයි මෙතෙක් කලක් පාලියෙන් පැවතිච්ච ත්‍රිපිටකය සංස්කෘත භාෂාවට පරිවර්තනය කිරීමක් සිද්ධ කරලා තියෙනවා. හතරවෙනි ප්‍රතිඵලය තමයි විසිරීලා තිබිච්ච ගුරුකුල එක නිකායක් යටතට අරගෙන මහායාන සම්ප්‍රදාය ආරම්භ කිරීම. පස්වෙනි ප්‍රතිඵලය තමයි මධ්‍ය ආසියාවේ විවිධ රටවල් වලට ධර්ම දූත පිරිස් පිටත් කොට හැරීම. 38 වෙනි ප්‍රශ්නය පුද්ගලයා විසින් ලැබිය යුතු සැප හතරකි නම් කරන්න. පිළිතුර තමයි අත්ථි සුඛ, භෝග සුඛ, අනන සුඛ, අනවජ්‍ය සුඛ. අත්ථි සුඛ කියලා කියන්නේ ධාර්මිකව උපයාගත්තු යමක් Tamanට තියෙනවා කියන සැපය. භෝග සුඛ කියලා කියන්නේ ඒ උපයාගත්තා වූ ධනය Taman නිවැරදි ආකාරයෙන් පරිභෝජනය කළා කියන සැපය. අනන සුඛ කියලා කියන්නේ Taman ණය නැහැ කියන සැපය. අනවජ්‍ය සුඛ කියලා කියන්නේ සිතින්, කයින්, වචනෙන් Taman නිවැරදිව කටයුතු කළා කියන සැපයයි. 39 වෙනි ප්‍රශ්නය හෙළටුවා නම් කරන්න. හෙළටුවා කියලා කියන්නේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට සූත්‍ර විනය අභිධර්මය කියන ත්‍රිපිටකය ගෙනාවට පස්සේ ඒ ත්‍රිපිටකයේ තිබුණේ පාලි භාෂාවෙන්. ඒ පාලි භාෂාවෙන් තිබිච්ච ත්‍රිපිටකයේ ඇතැම් වචන, ඇතැම් ධර්ම කරුණු වැඩි විස්තර වශයෙන් සපයමින් සිංහල භාෂාවෙන් ලියවිච්ච කෘතිවලටයි. ලංකාවේ එවැනි අටුවා ග්‍රන්ථ 3ක් ලියවිලා තියෙනවා සිංහල භාෂාවේ. මහා අට්ඨ කතාව, මහා පච්චරිය අට්ඨ කතාව සහ කුරුන්දි අට්ඨ කතාව කියන මෙන්න මේ අටුවා ග්‍රන්ථ 3. මේවට තමයි අපි හෙළටුවා කියලා කියන්නේ. 40 වෙනි ප්‍රශ්නය අභිධර්ම පිටකයට අයත් ග්‍රන්ථ නම් කරන්න. අභිධර්ම පිටකයට අයත් ග්‍රන්ථ 7ක් තියෙනවා. ධම්ම සංගණී විභංගංච කතාවත්තුච පුද්ගලා ධාතු යමක ප ဋ ාණං අභිධම්මෝති වුච්චති. ඒ අනුව අභිධර්මයට අයති පොත් 7 තමයි ධම්ම සංගණී ප්‍රකරණය, විභංග ප්‍රකරණය, ධාතු කතා ප්‍රකරණය, පුද්ගල පඤ්ඤත්ති ප්‍රකරණය, කතාවත්තු ප්‍රකරණය, යමක ප්‍රකරණය සහ ප ဋ ාණ ප්‍රකරණය. 41 වෙනි ප්‍රශ්නය සමථ භාවනාවෙන් ලැබිය හැකි
උසස්ම ඵල මොනවාද? පිළිතුර තමයි අෂ්ට සමාපatti හා පංච අභිඥා. අෂ්ට සමාපatti කියලා කියන්නේ ප්‍රථම ධානය, ද්විතීය ධානය, තෘතීය ධානය සහ චතුර්ථ ධානය කියන මේ රූපාවචර ධාන හතර සහ ආකාසානං ඡායතනය, විඥානං ඡායතනය, ආකින්චඤ්ඤායතනය, නේව සංඥානා සංඥායතනය කියන මේ අරූපාවචර ධාන හතර උපදවා ගැනීමයි. පංච අභිඥා කියලා කියන්නේ ඉද්ධිවිද ඥාන, දිබ්බ චක්කු ඥාන, දිබ්බ සෝත ඥාන, පරචිත්ත විඥානන ඥානය සහ පුබ්බේ නිවාසානුස්සති ඥානයයි. ඉද්ධිවිද ඥානය කියලා කියන්නේ 이르දි ප්‍රාතිහාරයන් පෑමේ හැකියාව. දිබ්බ චක්කු කියලා කියන්නේ දිව්‍යමය ඇස. ඒ කියන්නේ දුර තියෙන දේවල් දැකීමේ හැකියාව. දිබ්බ සෝත කියලා කියන්නේ දිව්‍යමය කන් දුර ශබ්ද ඇසීමේ හැකියාව. පරචිත්ත විඥානන ඥානය කියන්නේ අනුන්ගේ සිත් දැකීමේ නුවණ. පුබ්බේ නිවාසානුස්සති ඥානය කියලා කියන්නේ පෙර විසූ භවයන් දැකීමේ ඥානයටයි. 42 වෙනි ප්‍රශ්නය මහනුවර යුගයේ සිටි චිත්‍ර ශිල්පීන් තිදෙනෙක් නම් කරන්න. පිළිතුර තමයි දෙවර ගම්පොළ සිල්වත්තන, හිරියාලේ නයිදේ, දේවේන්ද්‍ර මූලාචාරියා. 43 වෙනි ප්‍රශ්නය විනය පිටකයට අයත් පොත් මොනවාද? පිළිතුර තමයි පරාජිකා පාළි, පාචිත්‍ය පාළි, චුල්ල වග්ගපාළි, මහා වග්ගපාළි හා පරිවාර පාළි. 44 වෙනි ප්‍රශ්නය ත්‍රිවිධ චෛත්‍ය නම් කරන්න. පිළිතුර තමයි ශාරීරික, පාරිභෝගික, උද්දේශික. ශාරීරික කියලා කියන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් ශේෂ වෙච්ච ධාතුන් වහන්සේලා තැන්පත් කරලා ඉදි කරන ලද චෛත්‍යවලට. පාරිභෝගික චෛත්‍ය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ පරිහරණයට ලක් වෙච්ච දේවල්. ශ්‍රී මහා බෝධීන් වහන්සේ, පාත්‍රා ධාතුන් වහන්සේ, පටි ධාතුන් වහන්සේ ආදී දේවල් තමයි පාරිභෝගික චෛත්‍ය ගණයට ඇතුළත් වෙන්නේ. උද්දේශික චෛත්‍ය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වෙනුවට නිර්මාණය කරන ලද දේවල්. බුද්ධ ප්‍රතිමා වහන්සේලා ඒ අතර ප්‍රමුඛත්වයක් ගන්නවා. 45 වෙනි ප්‍රශ්නය ලක්දිව බුදුසසුන පිහිටුවීම උදෙසා විනය සංගායනාව පැවැත්වූයේ කවුද? පිළිතුර තමයි මහා අරිට්ඨ තෙරුන් වහන්සේ. එතකොට දේවානම්පියතිස්ස රජතුමා මිහිඳු මහරහතන් වහන්සේත් සමග එකතු වෙලා ලක්දිව ශාසනය ව්‍යාප්ත කරන්න විවිධ කටයුතු සිද්ධ කළා. ථූපාරාම ස්තූපය ඉදි කළා. විවිධ ස්ථාන සූදානම් කර දෙමින් භික්ෂුන් වහන්සේලාට වැඩ ඉන්න සැලැස්සුවා. මිනිස්සුන්ට ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථා ලබා දුන්නා. ඒ වගේම මහා විහාර භූමිය සලකුණු කළා. ඉතින් මේ වගේ විවිධ දේවල් කරලා අවසානයේදී දේවානම්පියතිස්ස රජුව අහනවා දැන් මේ ශාසනය ලංකාව තුල පිහිටියද කියලා. ඒ වෙලාවේදී තමයි මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රකාශ කරන්නේ තවම ශාසනය ලංකාව තුල පිහිටියේ නැහැ. එහෙම ශාසනය පිහිටන්න නම් මේ ලක්දිව අම්මා තාත්තට දාව බිහි වෙච්ච දරුවෙක් පැවිදි වෙලා උපසම්පදා වෙලා විනය සංගායනාවක් කළ යුතුයි කියන කාරණාව. අන්න ඒ අනුව තමයි මහා අරිට්ඨ කුමාරයා පැවිදි වෙලා උපසම්පදාව ලබාගෙන ථූපාරාමයේදී විනය සංගායනාව පවත්වන්නට යෙදුනේ. 46 වෙනි ප්‍රශ්නය බොරැල්ලේ ගෝතමී විහාරයේ සිතුවම් ඇන්දේ කවුරුන් විසින්ද? පිළිතුර තමයි ජෝර්ජ් කීට් කියන චිත්‍ර ශිල්පියා විසින්. 47 වෙනි ප්‍රශ්නය තෝදේය පුත්‍ර සුභමානවකයාට දේශිත සූත්‍රය කුමක්ද? පිළිතුර තමයි චුල්ල කම්ම විභංග සූත්‍රය.
එතකොට මේ තෝදෙය්‍ය පුත්‍ර සුභමානවකයා බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා ප්‍රශ්න කරනවා මේ සමාජය තුළ ජීවත් වෙන මිනිස්සුන්ගේ වෙනස්කම් රාශියක් දැක ගන්න පුළුවන්. කෙනෙක් දීර්ඝායුෂ ලබනවා, කෙනෙක් අල්පායුෂ්ක වෙනවා, කෙනෙක් දුප්පත්, කෙනෙක් පොහොසත්, තව කෙනෙක් ලස්සනයි, තව කෙනෙක් අවලස්සනයි. ඒතර මේකට හේතුව තමයි බුදුහාමුදුරන්ගෙන් විමසා සිටින්නේ. අන්න ඊට පිළිතුරු වශයෙන් තමයි බුදුරජාණන් වහන්සේ මේ පුද්ගල විෂමතා 14ක් පැහැදිලි කරමින් චුල්ලකම්ම විභංග සූත්‍රය දේශනා කරන්නේ මේ තෝදෙය්‍ය පුත්‍ර සුභමානවකයාට. 48 වෙනි ප්‍රශ්නය බද්දාලි සූත්‍රයට අනුව පමන දැන ආහාර ගැනීමේ ප්‍රතිඵල මොනවාද? පිළිතුර තමයි රෝගාබාධ අඩු බව, නිදුක් බව, සැහැල්ලු පැවැත්ම, කාය බලය හා සුව පහසු පැවැත්මක් ලැබීම. 49 වෙනි ප්‍රශ්නය තුන්තරා බෝධිය නම් කරන්න. පිළිතුර තමයි සම්මා සම්බුද්ධ, පච්චේක බුද්ධ, අරහන්ත බුද්ධ. තව විදිහකට කියනවා නම් ලෝතුරා බුදු, පසේ බුදු, මහරහත් බව තමයි තුන්තරා බෝධිය කියලා කියන්නේ. 50 වෙනි ප්‍රශ්නය පාරමිතා තෙවැදෑරුම් වේ නම් කරන්න. පිළිතුර තමයි පාරමී, උපපාරමී, පරමත්ත පාරමී. පාරමී කියලා කියන්නේ තමන්ගේ බාහිර දේවල් පරිත්‍යාග කිරීම. උපපාරමී කියලා කියන්නේ ශරීරයේ කොටස් පරිත්‍යාග කිරීම. උදාහරණ හැටියට තමන්ගේ ශරීරයේ ලේ දන් දෙන්න පුළුවන්, වකුගඩු දන් දෙන්න පුළුවන්, ඇස් දන් දෙන්න පුළුවන්, විවිධ පටක දන් දෙන්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි උපපාරමී කියලා කියන්නේ. පරමත්ත පාරමී කියලා කියන්නේ තමන්ගේ ජීවිතේම පරිත්‍යාග කිරීමයි. 51 වෙනි ප්‍රශ්නය නිබද්ධ චාරිකා යනු කුමක්ද? බුදුහාමුදුරුවෝ හැම දවසකම මහා කරුණා සමාපත්තියට සමවැදිලා අද මම කාටද පිහිට වෙන්නේ කියලා බලනවා. අන්න එතකොට බුදුහාමුදුරන්ගේ මහා කරුණාවට යම් පුද්ගලයෙක් හෝ යම් පිරිසක් ලක් වෙනවා. අන්න ඒ පුද්ගලයෙක් හෝ යම් පිරිසක් වෙනුවෙන් උන්වහන්සේ ඉතා ඉක්මනින්ම වැඩම කිරීමට කියනවා නිබද්ධ චාරිකා කියලා. ඔකට අපි තව නමක් පාවිච්චි කරනවා තුරිත චාරිකා කියලත්. 52 වෙනි ප්‍රශ්නය ප්‍රඥාව දියුණු කරගත හැකි ක්‍රම තුනකි. ඒ මොනවාද? පිළිතුර තමයි චින්තාමය ප්‍රඥාව, සුතමය ප්‍රඥාව හා භාවනාමය ප්‍රඥාව. චින්තාමය ප්‍රඥාව කියලා කියන්නේ හිතීමෙන් නුවණ දියුණු කර ගැනීම. සුතමය ප්‍රඥාව කියලා කියන්නේ පොතපත කියවලා එහෙම නැත්නම් සවන් දීලා ප්‍රඥාව ඇති කර ගැනීමටයි. භාවනාමය ප්‍රඥාව කියලා කියන්නේ භාවනාව වඩලා ලබා ගන්නා වූ ප්‍රඥාවටයි. 53 වෙනි ප්‍රශ්නය කුසල් යන්නෙහි අර්ථ දක්වන්න. එතකොට කුසල් කියන වචනයේ අර්ථ තුනක් ධර්මයේ තුල පැහැදිලි කරනවා. එකක් නිරෝගී බව, දෙවෙනි එක නිවැරදි බව, තුන්වෙනි එක දක්ෂ බව. 54 වෙනි ප්‍රශ්නය පුද්ගල චරිත 6 නම් කරන්න. පිළිතුර තමයි රාග චරිත, දෝෂ චරිත, මෝහ චරිත, සද්ධා චරිත, බුද්ධි චරිත හා විතර්ක චරිත. රාග චරිත කියලා කියන්නේ ආශාව අධික චරිත සහිත අය. දෝෂ චරිත කියලා කියන්නේ ද්වේෂය අධිකව තියෙන අය. මෝහ චරිත කියලා කියන්නේ මෝඩකම මුලාව අධිකව තියෙන අයට. සද්ධා චරිත කියලා කියන්නේ ශ්‍රද්ධාව වඩාත් හොඳින් පවතින අය. බුද්ධි චරිත කියලා කියන්නේ බුද්ධිය මුල් කරගෙන කටයුතු කරන අයට. විතර්ක චරිත කියලා කියන්නේ තර්කානුකූලව හැම දෙයක්ම විමසමින් සිතමින් කටයුතු කරන අයටයි. 55 වෙනි ප්‍රශ්නය දස රාජ ධර්ම නම් කරන්න. දානං සීලං පරිච්ඡාගං අජ්ජවං මද්දවං තපං අක්කෝධං අවිහිංසංච
කන්තිච අවිරෝධත දානය සීලය පරිත්‍යාගය ඍජු බව මෘදු බව තපස අක්‍රෝධය අවිහිංසාව ඉවසීම හා විරුද්ධ නොවීම තමයි දස රාජ ධර්ම කියලා කියන්නේ. 56 වෙනි ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේ පහත සූත්‍ර දේශනා කළ ස්ථාන මොනවාද? පළවෙනි එක තමයි තේ විජ්ජ සූත්‍රය. බුදුහාමුදුරුවෝ මේ තේ විජ්ජ සූත්‍රය දේශනා කරන්නේ අචිරවතී නදී තීරයේ තියෙන අඹ වනයකදී. දෙවෙනි එක තමයි සිංසපා සූත්‍රය. බුදුහාමුදුරුවෝ මේ සිංසපා සූත්‍රය දේශනා කරන්නේ ඇක්ටේරියා වනයක් තුලදී. තුන්වෙනි එක කසී භාරද්වාජ සූත්‍රය. කසී භාරද්වාජ කියන බමුණට බුදුහාමුදුරුවෝ කෙත් යායකදී තමයි මේ සූත්‍රය දේශනා කරන්නේ. හතරවෙනි එක ධනිය ගෝපාල සූත්‍රය. ධනිය ගෝපාල සූත්‍රය බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මහී ගංගා තීරය අසලදී. සාමාන්‍ය ඵල සූත්‍රය බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ජීවක වෛද්‍යවරයාගේ අඹ උයනේදී. 57 වෙනි ප්‍රශ්නය කර්මය උවද වෙනස් කරගත හැකි අවස්ථා හතරකි මොනවාද? පිළිතුර තමයි ගති සම්පatti, උපදි සම්පatti, කාල සම්පatti හා ප්‍රයෝග සම්පatti. ගති සම්පatti කියලා කියන්නේ යස ඉසුරෙන් පිරිච්ච ස්ථානයක යමෙක් උපත ලැබුවොත් ඔහුට පෙර සංසාරයේ අකුසල් විපාක දෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒක ගති සම්පත්තියයි. දැන් මනුෂ්‍ය ලෝකේ උප්පත්තිය ලැබපු කෙනෙකුට යම් යම් අකුසල කර්ම තිබුණත් සසර කරපුවා ඒවා ඇතැම් ඒවා විපාක ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. උපදි සම්පත්තිය කියලා කියන්නේ රූප ස්වභාව නිසා දුගී පැලක උප්පත්තිය ලැබුවා සැප සම්පත් ලබා ගන්න පුළුවන්කම ලැබෙන්න පුළුවන්. කෝසල මල්ලිකාව අපිට බොහොම පැහැදිලි උදාහරණයක් හැටියට දක්වන්න පුළුවන්කම තියෙනවා. කාල සම්පatti කියලා කියන්නේ සෞභාග්‍යමත් කාලයකදී නම් උප්පත්තිය ලැබුවේ ඔහුට අකුසල කර්ම විපාක දෙන්න තිබුණත් ඒවා විපාක ලැබෙන්නේ නැහැ. ප්‍රයෝග සම්පත්තිය කියලා කියන්නේ බොහොම ප්‍රඥාවෙන් යුක්තව උත්සාහයෙන් යුක්තව කටයුතු කරන පුද්ගලයාට තමන්ගේ පෙර අකුසල කර්මයන් යටපත් කරගෙන කුසලයේ ධර්මයන් මතු කරගැනීමේ හැකියාව පවතිනවා. 58 වෙනි ප්‍රශ්නය පංචස්කන්ධය නම් කරන්න. පිළිතුරු තමයි රූප, වේදනා, සංඥා, සංකාර හා විඥාන. 59 වෙනි ප්‍රශ්නය භාවනාවට යොමු වන පුද්ගලයා තුළ තිබිය යුතු ගුණාංග මොනවාද? පිළිතුරු තමයි ඉන්ද්‍රිය සංවරය, සති සම්පජඤ්ඤය හා සන්තුට්ඨිතාව. ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය හා මනස කියන ඉන්ද්‍රියවල සංවර බවට. සති සම්පජඤ්ඤය කියලා කියන්නේ යාම්, ඊම්, ඉඳුම්, හිටුම් ආදී සියලුම ක්‍රියාවන් අවබෝධයෙන් යුක්තව සිදු කිරීම. සන්තුට්ඨිතා කියලා කියන්නේ ලද දෙයින් සතුටු වීම. 60 වෙනි ප්‍රශ්නය අටුවාවේ දැක්වෙන පරිදි සම්මා දිට්ඨිය පස්වදෑරුම් වේ නම් කරන්න. පිළිතුරු තමයි කම්මස්සකතා සම්මා දිට්ඨිය, ධාන සම්මා දිට්ඨිය, විදර්ශනා සම්මා දිට්ඨිය, මාර්ග සම්මා දිට්ඨිය හා ඵල සම්මා දිට්ඨිය. කම්මස්සකතා සම්මා දිට්ඨිය කියලා කියන්නේ තමන් කරන ක්‍රියාවල විපාක තමන්ටම පැමිණෙන බව දැන ගැනීමටයි. ඒ වගේම ධාන සම්මා දිට්ඨිය කියලා කියන්නේ ලෞකික ධාන උපදවා ගත්තට පස්සේ සිල් රැකලා සිත පිරිසුදු කරගත්තාම ලබා ගන්න පුළුවන් විශේෂ ප්‍රතිලාභ පිළිබඳව දැන ගැනීමටයි. ඒ වගේම විදර්ශනා සම්මා දිට්ඨිය කියලා කියන්නේ සියල්ල අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් දැකීමටයි. මාර්ග සම්මා දිට්ඨිය කියලා කියන්නේ සෝවාන් ආදී මාර්ග සිත්වල පහළ වෙන
චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීමේ දැක්මට තමයි මාර්ග සම්මාදිට්ඨිය කියලා කියන්නේ. සෝවාන් ඵලය, සකු르දාගාමි ඵලය, අනාගාමි ඵලය, අරහත් ඵලය ආදී මේ ඵල සිත්වල ඇති වෙන සම්මාදිට්ඨියට කියනවා ඵල සම්මාදිට්ඨිය කියලා.